අද අපි ඔබට කියන මේ කතාව සත්‍ය සිදුවීමක්. මේ සිදුවීමට මුහුණ දුන්නේ අපේ YouTube නාලිකාවේ සහෝදරයන් කීප දෙනෙක්. සිරිපා අඩවියේදී හමු හිමියන්ගේ මේ කතාව සම්පූර්ණයෙන් අහලා ඔයාලම තීරණය කරන් මෙවර උතුම් දළදා වන්දනාවට යනවද නැද්ද කියලා. ඒ වගේම උතුම් දළදා වහන්සේ වන්දනා කරනවා නම් ඒ කොහොමද වන්දනා කළ යුත්තේ කියලත් අපිට දළදා වහන්සේ වන්දනා කරන නිවසේ සිටුවත් පුළුවන්ද බැරිද මේ වගේ කරුණු ගැන හොඳින් විමසලා බලන්න කියලා ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම. ඔබට මතක ඇති පහුගිය දිනවල සිරිපා අඩවියට මහ වැසි ඇදහැළුණා. අන්නේ දිනවල අපේ කණ්ඩායමත් සිරිපා වන්දනාවේ ගිහින් විශේෂ අදිෂ්ඨාන පූජාවකට සූදානම් වුණා. මහ වැසි මැද්දේවත් තමන් පැමිණි අරමුණ වෙනුවෙන් සිරිපා කරුණා කරනවා කියලා පිරිස තීරණය කළේ මීට පෙර අවස්ථාවකදීත් මේ වගේ අදිෂ්ඨාන පූජාවකට සිරිපා කරුණා කිරීම නිසාවෙන්ම ඔවුන්ගේ අරමුණ ඉෂ්ට වුණ බව දන්න නිසා. ඒ ගැනත් පුංචි මතක් කිරීමක් කරන්න. ඒ තමයි ඔබට මතක ඇති යහපාලන ආණ්ඩුව සමයේ අත්අඩංගුවට පත් වුණු අපේ රණවිරුවන්. රණවිරු සුනිල් මහත්මයා ඇතුළු රණවිරුවන් කිහිප දෙනෙක් ගැනම. මේ අය නිදහස් කරගන්න කියලා අනුරාධපුරයේ ජීවත් වෙච්ච ආබාධයට පත් වෙලා හිටිය කුමාර මහත්මයා සහ රණවිරු ජයතිස්ස මහත්මයා කියන දෙදෙනා විසින් බස්සගල ඉඳන් පාගමනින්ම සිරිපා අඩවියට පැමිණියා. ඒ ගමනට අපේ කණ්ඩායමකුත් එකතු වුණා. හැමෝම එකතු වෙලා එදා ඒ අයගේ නිදහස වෙනුවෙන් අදිෂ්ඨාන පූජාවක් කළා. එදත් සිරිපා අඩවියේ ස්වාමින් වහන්සේලා කිහිප නමක් සිරිපා කරුණා කිරීම සඳහා වැඩ සිටියා. එසේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා කියූ පරිදි එදා ඒ අදිෂ්ඨාන පූජාව සාර්ථක වන බව ඒ අයුරින්ම සිද්ධ වුණා. ඉක්මනින්ම ඔවුන්ට නිදහස ලැබනවා යන ප්‍රකාශය ඒ අයුරින්ම ඉටු වෙද්දී හැමෝටම ලොකු සතුටක් ඇති වුණා. ඉතින් එදා ඉඳන් අපි හැමෝම ඒ ගැන ලොකු විශ්වාසයෙන් තමයි කටයුතු කරන්නේ. මේ ගමන සංවිධානය වෙන්නේ මේ දිනවල සිදුවන බොහෝ සිදුවීම් මූලික කරගෙන. අපේ රට දිනෙන් දින විනාශයේ දොරටුව වෙත ළඟා වෙමින් තිබෙන බව අපි හැමෝම දන්නවා. ඉතින් අපේ කණ්ඩායමේ අරමුණු කීපයක්ම එක්ක මූලික අරමුණ උනේ මෙවර දළදා වන්දනාවත් එක්කම අපේ රට ආරක්ෂා වේවා කියන ප්‍රාර්ථනාව. මේ ගමන පිටත් උනේ ඒ උතුම් ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන. එදා අනෝරා වැස්ස. නමුත් තමගේ මූලික අරමුණ වෙනුවෙන් කොපමණ බාධක ආවත් මේ ගමන යා යුතුයි කියන විශ්වාසයෙන් පිරිස ඉතා ඕනෑකමින් මහ වැසි මැද සිරිපා කරුණා කිරීමට පිටත් වුණා. ක්‍රමක්‍රමයෙන් උඩමළුවට ළඟා වුණු පිරිස හිමින් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී අපේ මේ කණ්ඩායමේ එක් සමාජිකයෙක් ළඟට හිමිනමක් වැඩම කරනවා. එසේ වැඩම කරන ලද හිමිනම අපේ කණ්ඩායමේ සමාජිකයෙක්ගෙන් අහනවා මහත්තයා මේ වර්ෂාවේ මොනවද කරන්න කියලා. ඒ අවස්ථාවේ තමන් සිරිපා වන්දනාව සඳහා පැමිණි බවත් අප සතු කෝපි තිබෙනවා හාමුදුරුවන්ට ඒ පිළිගන්වන්නද ලෙසත් මේ අපේ සමාජිකයා විමසනවා. ඒ අවස්ථාවේ ස්වාමින් වහන්සේ බොහොම සෙනහමුසු මුහුණින් හොඳමයි මහත්තයා කියලා පිළිතුරු දෙනවා. අනිත් දෙදෙනා කටයුතු සූදානම් කරන අතරවාරේ උඩමළුවේ ශාලාව ඇතුලේ කෙළවරක අසුන්ගත් ස්වාමින් වහන්සේ වෙත ප්‍රශාත් මහතා විසින් උණු කෝපි කෝප්පයක් රැගෙන ගොස් පිළිගන්වනවා. ඒ අවස්ථාවේ ස්වාමින් වහන්සේ මහත්තයා ටිකක් ඔතනින් ඈති ගන්නයයි පැවසීමෙන් ප්‍රශාත් මහතා පැමිණි කාරණාවත් සමග අනෙක් දෙදෙනා දිහා බලන්නේ මොකක්ද දැන් කරන්න කියන්නක් මෙනි. ඔවුන් හරි කමක් නෑ ඉඳලා වරින්කෝ කියන්නාසේ ප්‍රතිචාර දැක්වූ බව තමයි ප්‍රශාත් මහතා කියා සිටියේ. ඒ අතරම ස්වාමින් වහන්සේ ඒ ඇත්තෝ ඒ වැඩේ කරපු අතින් මහත්තයා ටිකක් ඉන්නකෝ කියා පවසා ඇත. එතනම ටික වෙලාවක් රැඳී සිටි ප්‍රසාද් මහතා ස්වාමින් වහන්සේ ගිලන්පසේක වළඳා අවසානයේ නැවත කෝප්පේ තමනටදී මේ කතාව ඇති වූ බව තමයි අප සමග කියා සිටියේ. මහත්තයෝ මෙවර දළදා වහන්සේ වන්දනා කරන්න යනවද කියලා එක පාරටම මේ ස්වාමින් වහන්සේ විමසනවා. ප්‍රසාද් මහතා මීට පිළිතුරු ලබා දෙන්නේ හැකියාවක් තිබුණොත් යනවා අපේ හාමුදුරුවනේ ලෙසිනි. එවිට ස්වාමින් වහන්සේ හැකියාවක් තිබුණොත් විතරක් නෙවෙයි මහත්තයෝ පුළුවන් වුණත් යන්න එපා. මේ කතාව ඇසුන ගමන් එකවරම මේ මොකක්ද මේ කියන්නේ කියලා හිතුණ විතරක් නෙමෙයි තවත් බොහෝ සිතුවිලි මේ ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති වූ බවක් තමයි ප්‍රසාද් මහතා පවසා සිටියේ.
ඒ අතර වාරයේදී ස්වාමින් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. මහත්තයා හිත කලබල කරගන්න ඕන නැහැ. මුලින්ම සිත තැම්පත් කරගෙන මා කෙරෙහි ඇතිවන සිතුවිලි පැත්තකින් තියන්න. උන්න ඕක තමයි සිතේ ස්වභාවය මහත්තයෝ. මම මහත්තයාගෙන් ප්‍රශ්න ටිකක් අහලා මගේ කතාව අවසන් වුණාම ඔය දැන් හිතපු හිතට ආපු සිතුවිලි නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කරලා පිළිතුරක් දෙන්නකෝ. මෙලෙස පවසා සිටි බවත් ඒ ප්‍රකාශයත් සමග තමන් දැඩිසේ කලබලයටපත් වූ බවත් ගමන් සංගයන් දෙස බැලූ බවත් ප්‍රසාද් මහතා අප සමග කියා සිටියේය. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්න. මේ කතාව අහලා ඉවර වුණාම ඔයාලට හිතන දේ පහතින් සටහන් කරන්න අමතක කරන්න එපා. ස්වාමින් වහන්සේ අනතුරුව ඔබතුමා දළදා වහන්සේ වන්දනා කරන්න මීට පෙර මන්දිරයට ගිහින් තියනවද කියලා විමසා සිටිනවා. ඒට ඔව්යයි පිළිතුරු ලබා දුන් විට සෑම අවස්ථාවකම ඔබතුමා මන්දිරයට නේද මුලින්ම ගියේ යයි ස්වාමින් වහන්සේ නැවත ප්‍රශ්න කරනු ලබනවා. ඊට එහෙමයි ස්වාමින් වහන්සේ කියා පිළිතුරු දුන් විට ඔය තියෙන ශ්‍රද්ධාව නේද මහත්තයෝයයි ස්වාමින් වහන්සේ පැවසනවා. ඒ දෙස නිහඬව බලා සිටි අතර ඒත් සමගම නැවතත් උන්වහන්සේ මන්දිරයට ඉදිරිපසින් ඇතුල් වෙද්දී ඔබතුමා පහු කරගෙන යන්නේ කොතනදයි විමසා සිටිනවා. නමුත් ඒට නිසි පිළිතුරක් ලබා දීමට නොහැකිව බලා සිටින්නට වූ බව ප්‍රසාද් මහතා අප සමග කියා සිටියේය. ඊට පසුව උන්වහන්සේ නැවතත් හඬ අවදි කරමින් මහත්තයෝ නුවර මාලිගාව ඉදිරිපිට සිංකණ්ඩ බමුණා විසින් හඳුනාගත් ජයභූමිය ගැන දන්නවාදයි විමසා සිටිනවා. නෑ ස්වාමින් වහන්සේයයි ඒ මොහොතේ එකවරම මුවින් පිට වූ බවයි ප්‍රසාද් මහතා අප සමග කියා සිටියේ. මහත්තයා මම දැන් මේ කියන කාරණාව පුළුවන් නම් ඔබතුමා දළදා වන්දනාව පැවැත්වෙන දිනට පෙර ජනතාවට දැනගන්න කියන්න. මේ ගැන එක්කෙනෙක් හරි තව දැනුවත් කරන්න අවශ්‍යයි. ඔබතුමන්ලා සිරිපා කරුණා කරලා ප්‍රාර්ථනා කරන අරමුණත් ඉෂ්ට වෙන්න මේ කරන යහපත් ක්‍රියාව ආශිර්වාදයක් වේවි. මෙලෙස කියා මදක් නිහඬව භාවනා යෝගීව සිටි උන්වහන්සේ එකවරම දැස් විවර කර තමා දෙස බැලූ පවත් ඒ බැල්මට තමන් තිගැස්සී ගිය බවත් ඔහු අප වෙත සඳහන් කළා. එන්නතුරුව හඬ අවදි කළ ස්වාමින් වහන්සේ තමන්ට පැවසූ කරුණු මේ ආරින් ඔහු පැහැදිලි කරන ලදී. මහත්තයා අපේ මේ බෞද්ධ ඇත්තන් හරිම අහිංසක මිනිස්සු. එයාලව ඕනම කෙනෙකුට ඉක්මනින් රවට්ටන්න පුළුවන්. ඒට හේතුව ඔවුන් ශ්‍රද්ධා සම්පන්න වුවත් බුද්ධිමත්ව සිතන පතන ප්‍රමාණය අඩුකම. අන්න ඒ නිසා මේ ගැන පුළුවන් නම් තව එක්කෙනෙක් හරි දැනුවත් කරන්නයයි උන්වහන්සේ මේ කරුණු අවධාරණය කළ බව ප්‍රසාද් මහතා අපත් සමග කියා සිටියේය. ඔය මාලිගාව ඉදිරිපිට තියෙන නාථ දේවාල භූමිය තමයි මහත්තයෝ සෙන්කඩගල රාජධානියේ තියෙන ජය භූමිය. හැමෝම මේ ගැන දන්නේ නැහැ. අතීතයේ රජදරුවන්ගේ නම් පවා තීරණය වුණේ ඒ භූමියේ. ඒ වගේම අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ වඩම්මපු පාත්‍ර ධාතුන් වහන්සේ තැන්පත් චෛත්‍ය මළුවත් ඒ වගේම ඓතිහාසික වැල් බෝධීන් වහන්සේ පිහිටලා තියෙන්නේ මේ දේවාල භූමියේ. අපේ ඇත්තන් බුද්ධ මන්දිරයට යන්නේ චෛත්‍ය වහන්සේ සහ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට සේවනක් වූ බෝධීන් වහන්සේට කෘතවේදී වෙලා ආශිර්වාද අරගෙන මහත්තයෝ. ඉතින් මේ ජය භූමියට මිනිස්සු දැන් යන්නේ ගිමන් අරින්න. ඒ ඇත්තන්ට ඒ ගැන අවබෝධයක් නැහැ. අතීතයේ රජ දවසේ ওই ජය භූමියට ගොස් වන්දනා කරලා තමයි හැමදේම කෙරුවේ. පහුකාලීනව අපේ ඇත්තෝ ජය භූමියට ගිහිල්ලා වන්දනා කර මාලිගාවට ගොස් වාමදළදා වහන්සේ වන්දනා කරලා ඇවිත් නාථ භූමියේ ඉඳගෙන ඒ කුසල් අනුමෝදන් වෙලා ඒ පින් දෙවියන් ඇතුළු සියලු දෙනාට අනුමෝදන් කරලා තමයි සුබ කටයුතු සඳහා ප්‍රාර්ථනා කරන්නේ. එදා ඒ ඇත්තන්ට කවදාවත් වැරදිලා නැහැ මාත්‍යෝ. මේ කතාව අහගෙන හිටපු ප්‍රසාද් මහතා එකවරම තමන් සමග ගොස් සිටි අනෙක් සංඝයන් දෙස බලා ඔවුන්ටද එතනට පැමිණෙන ලෙස අතින් සංඥා කළ බවත් ඒ අතරම එකවරම එම ස්වාමින් වහන්සේ මහත්තයා ඔබ සමග පැමිණි දෙදෙනාට ඔවුන් පැමිණි කාරණය සම්පූර්ණ කරගන්න දෙන්න. මෙසේ පවසා සිටි බවත් ප්‍රසාද් මහතා අප සමග කියා සිටියේය. ඔබතුමාට මට ගිලන්පස පිළිගන්නන්න සිතක් පහළ වුණා. තමයි ඔබතුමා මේ භූමියට පැමිණ රැස් කරගත් කුසලය. ඇත්තන් ඒ කාර්ය නිම කරලා කුසල් රැස් කරගෙනම මෙතනට එයි. එතකොට අපිට පුළුවන් වන්දනා කරලා ඔබතුමන්ලා පැමිණි අරමුණු වෙනුවෙන් අදිෂ්ඨාන කරන්න.
රටත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් අදිෂ්ඨාන කරන්න අපිට එතකොට පුළුවන්. එහෙම නේද මහත්තයෝ? එහෙමයි ස්වාමින් වහන්සේ නිතදින්ම මුවින් පිට වූ බව තමයි ප්‍රසාද් මහතා අප සමග කියා සිටියේ. මහත්තයෝ, මින් පස්සේ මාලිගාවට යනවා නම් රජවරු ඔටුනු පළන්මින් ජය භූමියට යන්න අමතක කරන්න එපා. ගිහින් එන ගමනේදී ඒ පින් අනුමෝදන් කරලා ඇවිත් බලන්න ඔබතුමාට වෙනසක් දැනේවි. ස්වාමින් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ බවත් ඉන් අනුතුරුව කළ පැහැදිලි කිරීම නිසාවෙන් තමන් ඇත්තටම බෞද්ධයෙක් දැයි කියා සිතුන බවත් ප්‍රසාද් මහතා තමන්ට ඇති වූ හැඟීම අප සමග විස්තර කළා. මේ බව කවුරුවත් ජනතාවට කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව දැනුවත් කරන්න දැන් කාලය උදා වෙලා. මොකද ඔය මහත්තයා ඇතුළු අනිත් මහත්වරු ආවේ රටට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න නේද? අඳුරු කාලයේ දුරු වෙන්න කියලා ඒ අරමුණු ඉෂ්ට වෙන්න නම් මේ කරුණු පුළුවන් තරම් ජනතාවට පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම මෙවර පැවැත්වෙන දළදා වන්දනාවට ගිහින් හිත දූෂණය කරගෙන තමන් විසින්ම තමන්ව පිරිහීමට ලක් වෙන එක විතරයි වෙන්නේ මහත්තයෝ. ඒ නිසා පුළුවන් නම් ඒ අනතුරෙන් එක්කෙනෙක් හරි ගලව ගන්න මහත්තයෝ. මෙහෙම කියද්දි තමන්ට ලොකු ප්‍රශ්න ගණනාවක් ඇති වූ බව ඒ මහතා අප සමග කියා සිටියා. තමන් ඇතුළු පිරිස පැමිණි කාරණාව මේ ස්වාමින් වහන්සේ දන්නේ කොහොමද? ඒ වගේම මෙවර දළදා වන්දනාවට සමගාමීව රටට ආශිර්වාදයක් වෙයි කියලා හිතුවට සිද්ධ වෙන්නේ ලොකු විනාශයක් වගේ දෙයක් කියලාද මේ කියන්නේ කියා තමන් දෙගිඩියාවකටපත් වූ බවත් ප්‍රසාද් මහතා අපත් සමග සඳහන් කළා. මහත්තයා, මිනිත් සිත් සතන් තුළ බොහෝ බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු නොවූ විට ඔවුන් සිතෙන් දුක් වෙනවා, කඩාගෙන වැටෙනවා. මේ නිසා ඔවුන්ගේ ජීවිත නැවතත් මන්දගාමී වෙලා පසුපසට යනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් දන්නේ නැහැ මේ නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය පවා පිරිහෙනවා. අපේ හිත තමයි මහත්තයෝ අපිව දුර්වල කරන ප්‍රධානම කෙනා. අන්න ඒ නිසා ශ්‍රද්ධා සම්පන්න මිනිස්සු බුද්ධිමත් නොවුනොත් එදාටත් වඩා අද පිරිහිලා යනවා. ඒ බව ඔවුන්ට කියලා දෙන්න දැන් කාලය හරි මහත්තයෝ. ඔබතුමාට පුළුවන් නම් මාසෙකට වතාවක් මෙහි පැමිණෙන්න. මේ අහිංසක මිනිස්සු දැනුවත් කරන්න අවශ්‍ය කරුණු මම ඔබතුමාට කියන්නම්. මෙසේ ප්‍රකාශ කළ විට හිතට සතුටක් වගේම පුංචි ලෝභකමකුත් ඇති වුණාලු. මෙහෙම ප්‍රසාද් මහත්තයා අපිත් එක්ක කිව්වා. ඒ නිසාම එකවරම හැම මාසෙම එන්නම් ස්වාමින් වහන්සේ. කවදද එන්න ඕන කියා විමසා සිටි බවත් ඒ අසා සිටි ස්වාමින් වහන්සේ සිනාමුසු මොහොනින් තමන් දෙස බලා මහත්තයා ඔබට ලෝභය හටගත්ත නොවෙත යයි ප්‍රශ්න කළ බවත් එයට එහි ස්වාමින් වහන්සේ යයි පිළිතුරු දුන් බවත් අප සමග සඳහන් කළා. පසුව ස්වාමින් වහන්සේ විසින් බලන්න ඔබතුමාට වෙච්ච දේ, ඔබතුමා මගේ මුවින් මාසයක් ගානේ මෙහෙට එන්න කිව්වා විතරයි. ලෝභ මූල සිත නිසා ඉන්නේ කොහෙද? කරන්නේ මොනවද? ඇසිය යුතු කුමක්ද? මේ කිසිවක් පිළිබඳ අවබෝධයක් නැති වුණා නොවෙත. ස්වාමින් වහන්සේ එසේ පවසනවත් සමගම ප්‍රසාද් මහතාද එය පිළිගත්තේය. ඔන්න ඕක තමයි සිතේ ස්වභාවය. අන්න ඒ නිසා තමයි අපේ තථාගතයන් වහන්සේගේ වාමතලදා වහන්සේ වන්දනා කරන්න දෙන කාලය වැදගත් නැහැ යන්න එපා කියලා අපි ඔබට කියන්නේ. මේන් ලොකු විනාශයක් වෙනවා. දැන් බලන්න ඔබතුමා කොච්චර ලොකු පිනක් එකතු කළත් ලෝභ මූල සිත ඔබව මෝහයෙන් අන්ධ කළා. ඔබ ගැනත් ලැජ්ජා වෙනවා නේද දැන්? අන්න ඒ වගේ මේ රටේ ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයන් ලක්ෂ ගාණක් තුලින් ශ්‍රද්ධාව වෙනුවට දේශ මූල සිත ඇති වෙනවා. ඊට පස්සේ වුන් මෝහයෙන් අන්ධ වෙලා තමන් විසින් ඇති කරගෙන තිබූ ශ්‍රද්ධා සම්පන්න සිතට ඔබට වෙච්ච දේ වගේම වෙනත් අනර්ථ දෙයක් නේද වෙන්නේ. මෙන්න මෙය ඒ තරම් සුබ දෙයක් නොවේ. ලක්ෂ ගාණක් ජනතාවට සොබහදාම කුපිත වීමට පවා හේතුවක් වේවි මෙය. ඒ වුණත් ස්වාමින් වහන්සේ මිනිස්සු බොහොම කැමැත්තෙන් මේ වන්දනා කරන්නේ. ඉතින් එහෙම එකේ ඔවුන්ට ඇතිවන පුංචි කාරණාවක් නිසා කොහොමද ඒක ලොකු විනාශයක් වෙන්නේ?
යයි Taman එකවරම විමසූ බව ප්‍රසාද් මහතා අප සමග කියා සිටියේය. මහත්තයෝ දැන් ටිකකට කලින් මහත්තයා ලැජ්ජාවට පත් වුණා නේද? ඒ වගේම තවත් ඒ ගැන කල්පනා කරනව නේද? මේ මොහොතේ ඔය ඇත්තන් දන්නා කියන සමාජයේ පිළිගත් විද්‍යාවට අනුව පරීක්ෂාවක් කරලා බලන්න ඔබතුමාගේ කායික පීඩනය වැඩිද අඩුද කියලා. පුළුවන් නම් ඒ බව දැනගන්න පුළුවන් ඒ විදිහේ ක්‍රමයකින්. දැන් ඔබතුමා ටිකක් කලබලයටපත් වෙලා නැද්ද? මුලින්ම හිටපු තැන්පත් බව ගෞරවය ටිකක් තිගැස්සিলা නැද්ද? මේ කතාව හරිද වැරදිද? එවිට ප්‍රසාද් මහතා ස්වාමින් වහන්සේට එහෙමයි ස්වාමින් වහන්සේ යයි පිළිතුරු දුන්නේය. අන්න ඔය වගේ තමයි. දුර බැහැර ඉඳන් හරි හමන් කෑමක් බීමක්වත් නැතිව ගොඩක් වෙහෙස මහන්සි වෙලා උතුම් වාම දළදා වහන්සේ වන්දනා කරන්න ඇවිත් ඇසිපිය සෙලවෙන්නවත් ඉඩක් නැති කාලයකින් ඇතිවන සිතිවිලි නිසා මේ ශ්‍රද්ධාවන්ත ඇත්තෝ බුද්ධි සම්පන්න නොවීම නිසා ලොකු අකුසලයක් ඇති කරගන්නත් ඒ වගේම තම සිතුවිලි නිසා කායික දුර්වලතාවයන් ඇති කරගෙන මනසින් පිරිහෙන්නත් පටන්ගෙන තව තවත් මෝහයෙන් ගිලෙන්නේ නැද්ද? ස්වාමින් වහන්සේ එසේ ප්‍රකාශ කරන විට ප්‍රසාද් මහතා මෙසේ පවසා ඇත. ඉතින් ස්වාමින් වහන්සේ මේ වෙනුවට මොනවද කරන්න පුළුවන් අපිට? අපිට බැරිද මිනිසුන්ට නිවැරදිව උතුම් දළදා වහන්සේට වන්දනාමාන කිරීමට මගක් පෙන්වලා දෙන්න? ඒක තමයි මහත්තයෝ මම දැන් කෙරුවේ. ඔබතුමා ඔය ෆෝන් එකේ පටිගත කරගත්තනේ. අන්න ඒ ටික මිනිස්සුන්ට තේරුම් කරන්න. ඊට ඉස්සෙල්ලා හොඳින් කියපු දේ අවබෝධ කරගෙන නිගමනයට එන්න. එතකොට ඔබතුමාටත් හරි පාර පෙනෙයි. මට කියන්න තියෙන්නේ සිහියෙන් පිහිටා විශ්වාසයෙන් කටයුතු කරන්න කියලා විතරයි. ඒ වගේම ඔබට දිනපතා නිවසේ සිට උතුම් වාමතලදා වහන්සේ වන්දනා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම වන්දනා කරන්න පුළුවන් කෙනා තමයි සැබෑ බෞද්ධ උපාසක උපාසිකාවන් වන්නේ. මෙන්න මේ ටික කියන්න ඒ හැමෝටම ඒ ඇති. ස්වාමින් වහන්සේ මේ ලොකු විනාශයක් කිව්වේ ඇයි? මහත්යෝ ශ්‍රද්ධා සම්පන්න ජනතාවගේ සිත ද්වේෂ සහගත කොට මෝහයෙන් අන්ධ කිරීම ලොකු අපරාධයක්. ඒ වගේම මේ නිසා සෝභා දහම පවා කම්පා වෙනවා. එතකොට ඒක අපරාධයක් නොවේද? මේ අරින් ස්වාමින් වහන්සේ විමසීමේදී තමන් බෞද්ධයෙකු ලෙස කූමියෙකුටවත් හිංසාවක් පීඩාවක් සිදු කිරීම අනුමත නොකරන නිසා පිළිතුරක් නොමැතිව නිරුත්තව බලා සිටි බවත් එකවරම නැවත ස්වාමින් වහන්සේ කතා කරද්දී තමන් තිගැස්සී ස්වාමින් වහන්සේ දෙස බැලූ බවත් ප්‍රසාද් මහතා අප සමග කියා සිටියා. එවිට ස්වාමින් වහන්සේ ප්‍රසාද් මහතාගෙන් මෙසේ විමසා ඇත. මහත්තයෝ මොකද වුනේ? ඔය තමයි සිත දූෂණය වෙන විදිහ. සිත දූෂණය වෙන්න දෙන්න එපා. තව කෙනෙක්ගේ සිත දූෂණය කරන්නත් එපා. ඒක ලොකු පාපයක්. ඔබතුමා තාමත් මම්මුලා වෙලා. බලන්න සිතක තරම කෝ දැනටමත් මාසෙකට පාරක් එන්න කිව්වා. ඒ පිළිගත්තා. ඒ ගැන මතකයක්වත් දැන් ඔබතුමාට නැහැ නේද? එවිට ප්‍රසාද් මහතා එහෙමයි ස්වාමින් වහන්සේයයි පිළිතුරු දුන් බව අප සමග කියා සිටියේය. ඇත්තටම මම මොනවද කරන්න කියලා හිතුවා අපේ හාමුදුරුවනේ. ප්‍රසාද් මහතා එසේ විමසනවත් සමගම ප්‍රසාද් මහතාගේ ගමන් සගයන් දෙදෙනා ඒ අසලට පැමිණෙනවා. ඒ අතර හිටපු කමල් මහතා ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහේදැයි ස්වාමින් වහන්සේගෙන් විමසනවා. එවිට ප්‍රසාද් මහතා දෙස බැලූ ස්වාමින් වහන්සේ මෙසේ පවසනවා. ඔය ඉන්නේ පාර පෙන්වන හොඳ කල්යාණ මිත්‍රයන්. බලන්න තාමත් සිත අතරමං වෙලා. ඔබතුමා හිටපු අහන්න ඕන තේ මෙතුමා ඇහුවා. එහෙම නේද මහත්තයා? එවිට ප්‍රසාද් මහතා එහෙමයි ස්වාමින් වහන්සේයයි පිළිතුරු ලබා දුන්නේය. කමල් මහතා විසින්
විමසන ලද පැනයට ස්වාමින් වහන්සේ මෙසේ පිළිතුරු ලබා දුන්නේය. මම ඉන්නේ මේ ඉසව්වේ තමයි. රජමාවතෙන් එන විට මෙසේ පිළිතුරු ලබා දුන් උන්වහන්සේ වැඩ සිටින ස්ථානය අපට මෙසේ පවසා සිටි අතර ඒ අනුව ඉදිරියේදී මාසිකව හෝ මාස 2කට වරක් උන්වහන්සේ හමුවීමට අපි ඒ මොහොතේදීම කතිකා කළ බවද ප්‍රශාත් මහතා ප්‍රකාශ කර සිටියේය. මේ කරුණ අවසානයේ ඔබට යමක් අවබෝධ වුණා නම් එය ඉතා වැදගත්. මේ කරුණු කෙටියෙන්ම අපට ගෙනහැර දැක්වීමට හැකියාව තිබුණත් මෙතනදී කියවුණු කරුණු ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමෙන් ඔබට බොහෝ කරුණු අවබෝධ කර ගැනීමට පහසුවක් වේ යයි අපි සිතුවා. ඉතින් ඒ අයුරින්ම මේ කරුණු ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි තීරණය කළා. ඉතින් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් ලබා දෙන පණිවිඩ ඔබ හමුවට රැගෙන එන්න. ඉතින් මේ වගේ කරුණු දැනගන්න කැමති නම් ඔබත් අපගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක ඇතුව තව කෙනෙක්ට බලන්න share කරන්න. ඔබ සැමට උතුම් වාමතලදා සමිඳු පිහිටයි.